Why? Why? Happy birthday to you. Hello? Hello? Hello. කවුද? ඉන්නවද? Hello? අපේ ඉන්නවද? Hello? සමහරවිට කවුරුක් ඉන්නවද? කන ඇහෙන්නේ නැද්ද? කවුදනේ? කන ඇහෙන්නේ නැද්ද? කන ඇහෙන්නේ නැරින්න. ඒක තමයි ඉන්නවද? කවුද? සොරාලට ඉන්නවද? මොකක්? යකා සුගන්ධ ඉන්නවද? ඔයාගේ ෆෝන් එක සදාන ඇහෙන්නේ මොකද ඔලි වැඩි කළා බර. මොකද්ද කරන්න ඕනේ? මේ පගේ ෆෝන් එකෙන් කතා කරන්නේ මම ෆෝන් එකෙන්. ෆෝන් එකෙන්ද? ඔය ෆෝන් එකෙන් කතා කරන්නේ ඇහෙන්නේ නැද්ද? කතේ නේද? අයියා ඉන්නවද? මොන අයියද? අයියා ඉන්නවද? දෙන්නකො ෆෝන් එක මොනවදනේ කරන්නේ ඔයා? එයාගේ ෆෝන් එක කතා කරන්නේ ඔයා. අයි මොකද? එයාගේ ෆෝන් එක නෙමෙයි මගේ ෆෝන් එක. ඔයා කවුද කතා කරන්නේ? මම මේ ආදිසි පණවිඩයක් කියන ගත්තේ කෝ? කවුදනේ? අයියා ඉන්නවද? ඔය මොකක්දනේ? දෙන්නකො ෆෝන් එක මොන කරදරයක්ද මන් දන්නේ? ඈ? මොන කරදරයක්ද මන් දන්නේ? දෙන්නකො ෆෝන් එක. කාටද? සුගන්ධ අයියට. සුසන්ත අයියා ගෙදරයි සුසන්ත අයියාගේ ෆෝන් එකට ගන්න. දෙන්නකො ෆෝන් එක බොරු කරන්නේ නැතුව. ඔයා කවුද කියන්නකෝ? මං කතා කරන්නේ ඩොක්පා. මොකක්? කතා කරන්නේ. එලා. ඇහෙනවද? දැන් ඇහෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ෆෝන් එකේ නේද? ඒක තමයි. ඔයා මොකද්ද කළේ ෆෝන් එකට? කවුදනේ ඔයා? ඔයා මොකද්ද කළේ ෆෝන් එකට? මම මොනා කරේ? දැන් නම් හොඳට ඇහෙනවානේ. ඔයා බස් එකේ යන ගමන්ද? ඔව්. මේ සුසන්ත අයියට කතා කරන්න ගත්තේ. සුසන්ත අයියාගේ මේ ෆෝන් නම්බරේ නෙවෙයි. ඔයා කවුද සුසන්ත අයියාගේ? මම සුසන්ත අයියාගේ වයිෆ්. ආත්තිලව්වා. ඔයානේ ඉතින් මේ බර්ත්ඩේ එක වල තියෙන්නේ එතකොට. අපි වයි එකෙන්. අනේ. බලනකොට ඔයානේ වයිට් උනේ. මන්නා වයිට් එකේ යන්නේ මහත්තයාගේ නම්බරේ දෙන්න. දැන් නම්බරේ තියනවද? කියන්න එපා. ඕම කියන්න එපා. අපි ලයින් එකට ගන්නම් ඔයා පොඩ්ඩක් ඉන්න නැත්නම් හැමෝම මහත්තයාට කෝල් කරන්න ගනී මේ බයිට් කරන්න. පොඩ්ඩක් ඉන්න ලයින් එකේ. අනේ ගන්නකෝ. ඉන්නේ නෝවින්. එහෙනම් පරිස්සමෙන් යන්න. හරි එහෙනම් ඕම ලයින් එකේ ඉන්න. මාසෙකට මේ බයිට් එකේ නා කතා කරන්න කියලා. එහෙනම් මම මහත්තයා නම්බරේ ගන්න. හරි හරි අපි ගන්නම්. ලයින් එකේ ඉන්න ශීලා. හෙලෝ. හලෝ හලෝ. හෙලෝ. ආයෙත් කතා කරන්නේ? ඈ? කතා කරන්නේ? කවුද? සුසන්ත අයියා කතා කරන්නේ? සුසන්තද? ඔව්. රටකජු එකේ නේද? ඔව් ඔව්. අයියේ මං අර වගේ නෝනා තමයි නම්බරේ දුන්නේ කතා කරන්න කියලා. අර මසාලා කජු තෙල් කජු ඒවා තියෙනවද ඔයගොල්ලෝ ගාව? කිලෝ 10 ගන්න. ඉච්චර කරන්නේ නැහැ නේ අපි. දැන් මට මේ පාටි එකට ගෙන්න ගන්න පුළුවන්ද? සති දෙකකින් විතර. මමත් ඉතින් මේ ඕඩර් කරලා තමයි ගේන්නේ. ඒක තමයි ඕඩර් කරලා ගෙනලා දෙන්න පුළුවන්ද කියලා කිව්වා අර කවුද ශීලා නේද යා? ඔව් ඔව්. එයා තමයි කිව්වේ කතා කරලා මහත්තයට කියන්න කියලා. පුළුවන් වේද ගෙන ගන්න තෙල් කජු? ගන්න පුළුවන්. හරි ඔයා මොනවද ඕඩර් කරත්තේ මොනවද තියෙන කජු වර්ග ටික? බයිට් එකට අල්ලගෙනද? නෑ මේ පාටි එකට ගන්න. අර මගේ යාළුවෙක්ගේ. සවනේ කිලෝ 7ක් විතර ගන්න පුළුවන් නේද? 7ක් නෙමෙයි ඕන තරම් ගන්න පුළුවන් මේ මොර කැටියේ තියෙනවා බඩු ඕන තරම් ගන්න. හරි. කීයද අයියේ මේ සවනේ කිලෝ 7ක් වගේ ගන්නවා තෙල් කජු කිලෝ 7ක් කීයක් දානවද අයියා? මම නෙමෙයිනේ බඩු හදන්නේ නිෂ්පාදනය කරන්නේ මම මමත් ගෙනල්ලා තමයි විකුණන්නේ. හරි. මේ කියන්නේ කමන්නේ ඔයාගෙන් මං ගන්නම්. එහෙම හරියන්නේ නැහැ මේ මොකද ඔයා ලොකු බඩු ගොඩක් ගන්න නිසා මම එතනින් කතා කරලා දෙන්න. හරි සවනේ කීයක් වගේ වෙයිද අයියේ? 360 කිලෝ එකකින් 7න් වැඩි කරලා බලන්න. 360යි අම්මෝ තුන්වරක් 400යි. මේකනේ මමත් ගන්න දෙකක් විතර එනවනේ. නැත්නම් මම නම්බරේ දෙන්න ඒගොල්ලන්ගේ කෝල් කරලා බලන්න පුළුවන්. 360 ඒවා 7ක්ද අයියේ? 360 ඒවා 7ක් නේද? ඔව්. ලක්ෂ දෙකක් විතර එනවනේ. මං කියන්නේ එහෙනම් අයියේ මට පොඩි පාටියක් තියන්නේ අයියේ. මං ඉන්වයිට් කරලා තියන්නේ කූබි ටිකකට. කූබි ටිකකට ඉන්වයිට් කරලා චුට්ටන්. කූමින්ට පාටි දෙන්න දෙන්නේ. ඔව් අයි රට කජු 8ක් වගේ ගන්නවනම් කීයදයි? තෙල් කජු 8ක්. අනේ සල්ලි මම නිකන් දෙන්න. අයියේ රට කජු 8ක් ගන්න කිව්වේ අයියේ. සුසන්ත. Happy birthday. Thank you. අපි කවුද මේ ලනුව දුන්නේ?
මේ ලනුව කවුද දුන්නේ මට මේක කරන්න කියලා. කවුදානේ වගේ වයිෆ් මිසක් වෙන කවුද? ඒක තමයි මට හිතුණා එයා තමයි මේක දෙන්නේ නැත්තේ කියලා. ලයින් එක අල්ලලා කරකෝ හිටියා මට හිතුණා කොහොම හරි ටෝපිය කරකෝයි කියලා. ටොපිය නෙමෙයි අය කරකෙවේ කජු ටික. රට කජු ටික. කජු ටික තියාවා කරකුවේ. මේ 360 අතෙන් වැඩි ගහම ලක්ෂ 2යි නේ. ලක්ෂ 2යි නේකින් බලන්න. එහෙනම් අයියා හරි. මං ඇදෙල්ලනේ. මට තෙල් කජු 60ක් පාර්සල් කරලා එවන්න. හරි වන්න. ඕකේ බයි. තරගන්න පුළුවන් ඕන තරම් දෙන්න. එලකිරි බයි. බයි. උදේ පාන්දර හිනාවෙන්න සජී උමා එක්ක වයි හිනාවයි සතිය දවස් 5ේම උදේ 7ට හා මෙන්න මෝනික් ෂෝ